මාන්නය කියලා කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? ඒක අකුසලයක් නේ. එතකොට මාන්නය ගැන විග්‍රහ කරනකොට අපගේ බුදුරජාණන් වහන්සේ මාන්නේ ආකාර 3කට පැහැදිලි කරනවා. එකක් සෙය්‍යමාන, සදිසමාන, හීනමාන. සෙය්‍යමාන කියලා කියන්නේ අනිත් අයට වඩා මම උසස් කෙනෙක්. තමන් හැම වෙලේම තමන් ගැන උසස්. මම අනිත් අයට වඩා මොනවාරි හේතු කාරණා ටිකක් ඉස්මතු කරගෙන මම උසස් කියලා හිතනවා. ඒක මාන්නය. එහෙනම් මාන්නය කියලා කියන්නේ අකුසලයක්. එහෙනම් අපි සෙය්‍යමානය තුල ඉඳලා සමාජයට අමතනකොට අපි ඉන්නේ කුසලය මත නෙමෙයි. අකුසලයේ හිත පිහිටුවාගෙන සෙය්‍යමානය කියන අකුසලයේ ඉඳන් තමයි සමාජයට කතා කරන්නේ. ඒක සාර්ථක නැහැ. එහෙමයි. දැන් අපි වර්තමාන සමාජය තුල දකිනවා. කාන්තාවන්ම විටක කාන්තාවන්ම පහතට හෙලලා කතා කරන ආකාරය අපි දකිනවා. ඔව්. Taman උසස් තමන්ගෙම නියෝජනය පහත් කරනවා. කාන්තාව කියන එක ඇත්ත. ඒතකොට ඒක සමාජයෙන් එයාට ප්‍රශංසාවක්, එයාට ඇගීමක් ලැබෙන්නේ නැහැ සමන්ති. ඒතකොට ඇත්තනම කියනවා නම් සමන්ති කාන්තාවකට වැඩිපුරම පීඩාව දෙන්නේ මානසික පීඩාව. ශාරීරික පීඩාවලට වඩා මානසික වද හිංසාව වැඩිපුරම කාන්තා සමාජයෙන්ම තමයි කාන්තාවකට යොමු වෙන්නේ.